Hello guys. Welcome to Man Village Family Channel. අද අපි ආවා උදේම ආවා බ්ලඩ් වර්ක් එකක් කරන්න කට්ටිය. ඒක නිසා හරි බඩගිනි 12 hours fasting හිටියා. ඉතින් අපි කෑම ගත්තා අරගෙන කෑවා. කාලා තමයි මතකුනේ වීඩියෝ එක කරන්න ඕන කියලා. ඒකනේ. ඉතින් අද තමයි නිවාඩුවක් හම්බුනේ. ඊයේ සතියෙන් පස්සේ රෙසිපි නිවාඩු වෙනස් වෙනවා තාත්තේනේ. ඉතින් නිවාඩු වෙනස් වුණා. ඒකටත් නිවාඩු. ඉතින් Monday Tuesday ඉතින් විස්තර ඉතින් අපි අද උදේම නැගිටලා ආවා ඉතින් බ්ලඩ් වර්ක් එක දෙන්න. ඊට පස්සේ ටිමෝටන් ආවා. දැන් වෙලාව තාම උදේ it's around 9:22. Yeah. Nah. Okay, no worry, baby. It's 9:21. 9:22. ඊට පස්සේ ඉතින් අද තව කොහෙද යන්නේ? ඉතින් ඒක තමයි අද අපි යන්නේ කොහෙද? කියන්නේ දිහාවුත් නෑ අද එච්චර සීතල නෑ මගේ. ඔව්. අද සීතල නෑ එච්චර දවස් හොඳයි. අද සඳුදා. දැන් අපේ බබාට ස්කෝලේ නිවාඩු සමර් බ්‍රේක්. දැන් මේ දවස්වල ගොඩක් අය ට්‍රිප් යනවා. Mali. Hello. Hi. Let's watch it Coco. यहाँ के बेटे देखो ना यहाँ busy. Hello. Auri. Nangi, Look at here, baby. Nangi, look over here. No, over here. Nangi, the camera. Look. Say hi. She's enjoying Coco lunch. Ned, you check, double check. Okay. Did you check? I checked as well. ඉතින් අද විස්තරයක් කියන්නේ ඉතින් මොන වැඩේ සිටින අපි තාම මොනවාද දවස් කරන්නේ කියලා බලමු. ජීවිතේ හදාගන්න අපි සතුටම නම ඕනි රුපියල පටන් ගන්න ඒකාන්සිය තරා ගන්න ඕනේ කවිසින්ද පටා ගන්න ෆෝන් එක කැඩෙන්නම ඕනි යාළුවෙක් හොයා ගන්න අපි ෆෝන් එක කැඩෙන්නම ඕනි යාළුවෙක් හොයා ගන්න මේක පුංචි චාරිකාවක් අන්තර්ම දේවල් අත්හැරෙද්දී මගේ හැන්න මිනිස්සු මගේ හැරෙද්දී ජීවිතේ දිහා ආදරෙන් බලන් ඉන්න ඔයාම රැක ගන්න ඔය හැම දෙයකටම වැඩිය ඒ දේ තමයි ලස්සන මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ රණ්ඩු කරලා ලබා ගන්න තරම් දෙයක් අපිට නැහැ මිනිස්සුන්ගේ හිත ඇතුලේ අරගෙන කරලා දිනා ගන්න තරම් දෙයක් අපිට නැහැ
ඉතින් මේක පුංචි චාරිකාවක්. අන්තර්ම දේවල් අත්හැරිත්තෙන් මගේ හැරෙන මිනිස්සු මගේ හැරෙත්තෙන් ජීවිතේ දිහා ආදරෙන් බලන් ඉන්න. ඔයාව රැක ගන්න. ඔය හැම දෙයකටම වැඩිය ඒ දේ තමයි ලස්සන. වෙරළ කොනක හිත බලා හිඳින්නෙමි ඔබන මගරම පවන් සැලී පෙරදිනයක අප හමුවූ තැන ඉඳ වෙන්වන්නට මුණ ගැසෙමු යයි වෙරළ කොනක හිත බලා හිඳින්නෙමි ඔබන මගරම පවන් සැලී පෙරදිනයක වෙන්වන්නට මුණ ගැසෙනු යයි අපි නම් පැජරෝ එකක් බලන්න. අපි නම් පැජරෝ එකක් බලන්න. දැන් 1983 යාපේ ටර්බෝ එක. Mitsubishi Turbo අක්කාට පේන්නේ. ඉතින් තාමත් උස්පාදිය දැන් නම් මම ඒ විතරක් මම දැන් ලංකාවේ බල ගණන නම් මේ වෙලා හැබැයි. Seven seater ne? No, it's a 5 seat. එකක් හොයාගන්න කන්න තව එකක් මේ වගේ එකක් අනික තත්ත්වයයි බැලු තියෙන අනික ටැක්ස් ගානක් කරලා දින්න ඕනේ මෙතන දුබල ඩැමේජ් එක. මේලි මාක් ආසලෙත් ස්ක්‍රීන් දෙකක් තියෙනවා. 4-wheel drive. ඔව් ස්ක්‍රීන් දෙකක් තියෙනවා. මොමුයි Seat back. It's nice. Fog light තියෙනවා ඉස්සරහට. මේ පොලිෂ් කරන්න ඕන. මොකද කියන්නේ ගමුද? ගමුද? මොකද කියන්නේ ගමුද? අප අඩු කරගන්න පුළුවන් ඒවා ඒගොල්ලෝ. ඉතින් දම්ලාසාද අඩු දාක් කියලා කරගන්න පුළුවන්. පොලිෂ් කරන්න පොලිෂ් කරන්න නෑ. හැබැයි ගන්න බව මේ කවුරු එකක් ගාලා ගන්නවා. එපා එපා නේ එපා. එක්කෙනකින් අප. මොකද කියන්නේ බබා? අම්මා.
ඉන්නවා කියලා. ඉතින් ඒක මම දන්නේ කියන්නේ කමෙන්ට් එක අතරදී හැබැයි හොඳයි ඉතින් ලංකාවේ මහ වැඩේටක් කරලා හැදුවා ආයිසුලියට හදන්න පුළුවන්. ඉතින් ඒක හදන්න අමාරු කියන්නේ ගොඩක් ගණන් යනවා. මේ මෑන් පවර් එක වැඩි. ඒක නිසා ඒක charge කරන කොට නේපා. ඒක නිසා හැබැයි ලස්සනයි. අපි ඒවනේ ඔය ලංකාවේ පොඩි right hand driving. ඔව්. ඒක දැන් අහන ඉතින් තාමත් ඒ මාකට් අපේ රටේ ඉතින් මෙහි ඉතින් මාකට් එක නැහැ ඉතින් ඔය ඉතින් ලංකාවේ අන්න වාහන පොඩි කරලා රස්සා තියාගෙන ඉන්නේ බ්‍රෑන්ඩ් එක ගෙනාවා. මේක දේ ලංකාවේ ඉතින් ඔබ හදනවා 325 දැන් මේ ක්‍රූස් එකක් විතර හදන්න පුළුවන්. තමයි වැඩි ඉතින් අපිට හරියන්නේ නැහැ ඉතින් අපිට ඒක නිසා අපි ඒක අතහැරියා. ඒක අතහැරලා බලන්න ගියා ඉච්චරයි. ලංකාවේ කෙනෙක් හම්බුනා නම් ගණී ටක්කා. ඒ කියන්නේ ලංකාවේ අපේ රටේ දීපන්. වැඩි ගණනක් නෑ. ඩොලර් 8,000. ඔව්. 8,000 කියන්නේ ලක්ෂ 16. ලංකාවේ ලව්කෝ ඉක්රන්න පුළුවන් ලක්ෂ 90කට විතර. 16 ලක්ෂ 16 මාරක් විතර. ලක්ෂ 90කට ඉක්රන්න පුළුවන්. හරි. තමයි උනේ. දෙදා අන්තිමට දාපු ගිය සතියේ හැමදාම අපි පුළුවන් විදියට සතියකට පාරක් වීඩියෝ ගේන්න ඔයගලන්ට බලාගෙන ඉන්නවා අපේ ෆ්‍රී වෙලාවට. ඉතින් subscribe කරන්න අපේ වීඩියෝ අපේ channel එක Run Knowledge Family channel. like එකක් දාන්න. like එකක් දාන්න. ඊට පස්සේ ඔයගලන්ගේ යාළුවන්ට share කරන්න අපේ වීඩියෝස් බලන්න තව. ඉතින් එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. අපි නම් තව වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. හැමෝටම bye. Bye.